මිනිසුරුවන්ගේ දැන් මේ විශ්‍රාම වැටුප විශ්‍රාම වයස වැඩි කිරීම සම්බන්ධව දිගින් දිගටම කතා වෙනවා. දැන් කොහොමද රජයේ අවසාන තීරණය දිගටම මේක ක්‍රියාත්මක කරනවද කොහොමද? අපි අධිකරණවල ගොඩ ගැහිලා තියෙන නඩු ප්‍රමාණය අඩු කරලා ජනතාවට සහනයක් ලබා දෙන්නටත් නීතිය අධිකරණ පද්ධතිය පිළිබඳව ජනතාවගේ විශ්වාසය වැඩි කරන්නත් ප්‍රසස් කරන රාශියක් සිදු කරමින් ඉන්නවා. ඒ අතරේදී අපි අලුතෙන් මහාධිකරණ පිහිටවනවා, අලුතෙන් අභියාචනාධිකරණ ඇති කරනවා, ඒවයේ තිබෙන පුරප්පාඩු පුරවනවා, අලුතෙන් මහේස්ත්‍රාත්වරු බඳවා ගන්නවා, අලුතෙන් අධිකරණ ගොඩනැගිලි ඉදි කරනවා. ඒ වගේම අධිකරණ පද්ධතියට සම්බන්ධ නඩු වලට සම්බන්ධ රස පරීක්ෂා දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුවට පහසුකම් සලසනවා, ඒවට බඳවා ගැනීම කරනවා, බන්ධනාගාරට පහසුකම් සපයනවා, බඳවා ගැනීම කරනවා, තාක්ෂණය ලබා දෙනවා, නඩු කටයුතු වේගවත් කිරීම සඳහා සමහර පනත් සංශෝධනය කරනවා, ඩිජිටලයිස් කරනවා. මේ ඔක්කොම අතරේ කරන එක වැඩක් තමයි දැන් අධිකරණ පද්ධතිය පුරුදු කිරීමේදී මේ දැනට සේවය කරන මහේස්ත්‍රාත්වරුන්ගේ සිට ශ්‍රේෂ්ඨාධිකරණ විශේෂකරුන් දක්වා සියලු විශේෂකරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 2කින් දික් කරන එක. ඒක ලෝකෙට අලුත් දෙයක් නොවේ. මම දැක්කා 2022 මාර්තු මාසයේදී එංගලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුන්ගේ වයස අවුරුදු 70 ඉඳලා 75 දක්වා වැඩි කරලා තිබෙනවා. තවත් රටවල් ගණනාවක් වැඩි කරලා තිබෙනවා. දකුණු අප්‍රිකාව වැඩි කරලා තිබෙනවා. මොකද ඒක කරන්නේ එකක් තමයි අධිකරණ පද්ධතිය තුල අධ්‍යක්ීම් සහිත පනත විනිශ්චයකරු රඳවා ගන්නත්, අනිත් පැත්තෙන් උපදේදී අපේක්ෂිත ආයු කාලය දැන් වැඩි වීම නිසා ලෝකේ බොහෝ රටවල ඒ අයගේ සේවය වැඩිපුර ලබා ගන්නත්. ලංකාවෙත් ඒ දේ තමයි සිදු කරමින් පවතින්නේ. මේකට අපි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කළා. කැබිනට් මණ්ඩලය අනුමත කරා ව්‍යවස්ථා සංශෝධනය සහ 50 සංශෝධනය ගැසට් කළා තියෙන්නේ. ඒ අනුව පාර්ලිමේන්තුව ඉදිරිපත් කරලා ඒ වගේම අධිකරණයට යන අවස්ථාව හත් සලසන ජනතාවට ඊට පස්සේදී ඒ අධිකරණයේ තීන්දුව අනුව පාර්ලිමේන්තුව මේක විවාද කළා සම්මත කරනවා. ඒ වගේම දැන් ඊයේ දැන් නැවත කතා බහට ලක් කියලා තිබුණා මාතෘකාවක් තමයි මේ අල්ලස් කොමිසමේ දැන් මේ තියෙන මේ මත්කම් බැරගම් පන්තිවරුන්ගේ ඒවා ප්‍රසිද්ධියට පත් කරන්න බෑ කියන එක. ඒ පිළිබඳව දැඩි කතා බහ කරලා ලක්න ඔබතුමාගේ අදහස මොකක්ද? දැන් එතකොට මේ තුලින් මහජනතාවට දැන ගැනීමට නොහැකි වෙලා තියෙනවා මේ වත්කම් බැරකම්. නෑ අපි දැන් ඉදිරිපත් කළා තියෙන සියලු වත්කම් බැරකම් හිතන්නේ දැන් ගිය අවුරුද්දේදී ඒ සියලු දේවල් ජනතාව දැනගත්. ඒ වගේම මම දන්න හැටියට ඒවා අවශ්‍ය පරිදි අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට හැකියාවක් පවතිනවා. කිසිවක් සීමා කරන්නේ නැහැ. මොකද අපි ඉන්නෙම මේ පාරදෘශ්‍යභාවය වගවීම වැඩි කිරීම සඳහා. ඒකට තියෙන පනත් සහ යාන්ත්‍රණ ශක්තිමත් කිරීම තමයි අපේ කාර්යභාරය. අපිට හංගන්න දෙයක් නැහැ. ඉතිහාසයේ පළවෙනි වතාවට මේ ආණ්ඩුවේ ඇමතිවරු තමයි තමන්ට තිබෙන සියලු දේවල් වත්කම් බැරකම් ප්‍රකාශයට අතුලත් කරලා ඒ ඉදිරිපත් කරලා ජනතාව දැනගන්න සලසලා තිබෙන්නේ. ඉතින් ඒ සමහර අය කලබල වුණේ ඒවා වැඩි වගේ කියලා කලින් අය නොදීපු නිසා. ඉතින් අපිට පරම්පරාවෙන් හිමි වෙලා තිබෙන දේපලක් තිබෙනවා නම්, ඉඩමක් තිබෙනවා නම් ඒක මේ මොහොතේ ඒක මේ පරම්පරාවෙන් එනකොට ලැබිච්ච අගේ නෙමෙයි, මේ මොහොතේ මාකට් වැලියු එකට තක්සේරු කරලා ඉදිරිපත් කළා තියෙනවා. අපි නමට වාහනයක් තියෙනවා නම් සමහර පක්ෂ වාහන අපේ නම් වලට තිබෙනවා. ඒවා අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඒවත් එක තමයි සමහර වත්කම් වැඩි වෙලා තිබෙන්නේ. නමුත් අපි ඒවා ඊටම සත්භාවයෙන් ඉදිරිපත් කළා තියෙනවා. ඕන කෙනෙකුට දැනගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. අපිට හංගන දෙයක් නෑ. පනත වෙනස් කරලා තියෙන. දැන් පනත සංශෝධනය කළාදී. පනත යම් යම් සංශෝධන කරන්නට යෝජනා වෙලා තිබෙනවා. එකක් මේ අල්ලස් කොමිසමේ ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා සහ තවත් මේ ජනතාවට ඒ සම්බන්ධයෙන් තියෙන විශ්වාස වැඩි කිරීම සඳහා. ඒක තමයි මම දන්න දේ. දැන් මේ අර ජනාධිපති කුමාර විජේසේන දීක්ෂදී හම්මුණ ගහිල්ලා කියලා තියෙනවා පළාත් පාලක සභාව මැතිවරණය තියන්න කියලා. කොහොමද ඉස්සරහට එල්ලේ කොහොමද එහෙම තියලා තියෙනවද? පළාත් සභාව මැතිවරණය කඩිනමින්ම හැකි ඉක්මනින් පැවැත්වීම තමයි රජයේ බලාපොරොත්තුව. නමුත් ආණ්ඩුවට ජනාධිපතිතුමාට උවමනාවක් තිබූ පමණින්ම පළාත් සභාව මැතිවරණය තියන්න බෑ. මොකද හේතුව තමයි පළාත් සභාව මැතිවරණය තියන්න එකක් නීතිය හරියාකාරව සම්මත වෙලා තියෙන්නට ඕන. ඒ නීති ප්‍රකාරව සීමා නිර්ණය වෙලා තිබෙන්නට ඕන. මොකද අර පැරණි දූෂිත මනාප ක්‍රමයේ ඇතුළත් ඡන්ද ක්‍රමය කාන්තා නියෝජනයක් තහවුරු වෙන්නේ නැති, තරුණ නියෝජනයක් තහවුරු වෙන්නේ නැති, තමයි කොට්ටාස මන්ත්‍රීවරයෙක් නැති ඡන්ද ක්‍රමයේ ජනතාව ප්‍රතික්ෂේප කළා. ඒ නිසා තමයි අලුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීලා තියෙන්නේ. අලුත් ඡන්ද ක්‍රමයට ගැලපෙන සීමා නිර්ණය තාම සිදු කරලා නැහැ. ඒක සිදු කරපු ගමන් පාර්ලිමේන්තුවේ කරන අපිට නීති හදලා දීපු ගමන් පළාත් සභා ඡන්දේ පවත්වනවා. ඒ අවස්ථාව අපි අනිවාර්ය වශයෙන්ම ලබා දෙනවා. අපිටත් පළාත් සභා මැතිවරණය පවත්ව ගන්න ඕනේ. ඒ ජනාධිපති හමු වෙලා නැවත් ගියලා තියෙනවද? ඒක ඇත්ත කතාවක්. ඒක මම දන්නේ නැහැ. ජනපතිතුමාට වහන්න ඕනේ.